ෆෝන් එකේ තිබිලා පරණ ෆොටෝස් වීඩියෝස් ටිකක් හම්බුණා. මේකේ තියෙන්නේ කෑම තමයි. චූටි පැටියා බණ්ඩියේ ඉන්න කාලේ මට කෑම හදලා දීපු, කෑම ගෙනල්ලා දීපු අයගේ කෑමවල ෆොටෝස් වීඩියෝස් ටිකක් තමයි ඔය තියෙන්නේ. මම ඔෆිස් ගෙනිච්චේ ගොඩක් වෙලාවට ගෙනිච්චේ නෑ. මට දවල්ට වෙලාවට කෑම එක එවනවා හස්බන්ඩ්ගේ අම්මා. එයා හදන කෑම තමයි මම ගොඩක් කෑවේ. ඉතින් එයා කෑම හදලා දෙන නිසා වෙන්නේ නැති මට ප්‍රෙග්නන්ට් වෙච්ච දවසේ ඉඳන් ප්‍රෙග්නන්ට් වෙලා බබා හම්බ වෙනකම්ම වගේ පොඩ්ඩක්වත් වමනේ ගියේ නෑ. කෑම රසට හම්බ වෙච්ච නිසා වෙන්නේ නැති ගොඩක්ම කෑම අප්පිරියාවක් තිබ්බේ නෑ. ඒ වගේම තමයි හස්බන්ඩ් කිසි අඩුවක් කරේ නෑ. මට හැමදේම කන්න බොන්න හැමදේම ගෙනල්ලා දුන්නා. ඉතින් මේ වීඩියෝස් වල ෆොටෝස් වල තියෙන කෑම ගොඩාක් කට්ටිය ගෙනල්ලා දීපු ඒවා තමයි මගේ අම්මයි තාත්තයි, හස්බන්ඩ්ගේ අම්මා, තව අක්කලා අයියලා, නෑදෑයෝ, ඔෆිස් එකේ අය, හිතවත්තු ගොඩක් අය ගෙනල්ලා දීපු කෑම තමයි මේ තියෙන්නේ. මෙතන ෆොටෝස් ගන්න බැරි වෙච්ච ඒවත් තියෙනවා ඇති ගොඩක්. ඉතින් ෆොටෝස් ගන්න බැරි වෙච්ච අයගේ ඒවා නම් තරහ වෙන්න එපා මගෙත් එක්ක. ඒ හැමෝටම ගොඩක් පින්. පැටියෙක් බඩේ ඉන්න කාලේ කෑම ටිකක් ගෙනල්ලා දෙනවා කියන්නේ ගොඩක් පිනක්, ලොකු පිනක්. ඒ කාලේ මට සලකපු හැමෝටම ගොඩාක් ස්තුතියි, ගොඩාක් පින්. මේ වෙලාව මම ඒගොල්ලන්ට ස්තුති කරන්න වෙලාවක් කරගන්නවා.